මගේ මහත්තයා රුවන් රැකියාව කළේ ගොඩාක් ඈත පළාතක. එයා ගෙදර එන්නේ මාස 2කට සැරයක් විතරයි. ඉතින් රුවන් නැති වෙලාවට මට දැනෙන තනිකම මකා ගන්න මා මගේ යාළුවෙක් වෙන නයනගේ ගෙදර යනවා. එදා නයන මට කතා කළේ විශේෂ දවසකට. එයාගේ පුතා ආකාශ්ගේ 24 වෙනි උපන්දිනේ එදාට යෙදිලා තිබුණා. මම ඉතින් නයනලගේ ගෙදර ගියේ දවස් 2-3 එහෙන් අතර වෙන්න බලාගෙනමයි. මේ ඇවිත් තියෙන්නේ එන්න ඇතුළට. නයන මාව hina වෙලා පිළිගත්තා. කොහොමද නයන ගොඩ කාලෙකින් නේද? මම ඇහුවේ මගේ බෑග් එක සාලි පුටුවකින් තියෙන ගම. ඔව් අනේ ඔයා ආපු එක ලොකු දෙයක්. අද රැයට පොඩි පාටියක් තියෙනවා. ආකාශ්ටත් දැන් 24ක් ලබනවනේ. කාලය යන ඉක්මනක්. නයන කිව්වා. එතකොටම කාමරේ ඇතුලේ ඉඳන් ආකාශ එළියට ආවා. මම එයාව දැක්කේ අවුරුදු 2කට විතර පස්සේ. ඒ කාලේ හිටියට වඩා එයා දැන් ගොඩාක් හැන්ඩි වෙලා. උස ගිහින් ඇඟපත හැදිලා මාරම ලස්සන කොල්ලෙක් වෙලා. කළු පාට ටී-ෂර්ට් එකක් ඇඳලා හිටපු එයාගේ ඇස් දෙක හරිම තේජවන්තයි. නන්ද ඇන්ටි නේද මේ? කොහොමද? ගොඩාක් ලස්සන වෙලානේ. ආකාශ hina වෙලා මට කිව්වා. මට පොඩි ලැජ්ජාවක් වගේම සතුටක් දැනුණා. මම කොහෙද පුතේ ලස්සන? ඔයානේ දැන් ලොකු වෙලා තියෙන්නේ. මාර හැන්ඩි කොල්ලෙක් වෙලානේ. මම එහෙම කිව්වේ එයාගේ දිහා බලාගෙනමයි. ඇත්තටම මට හිතුණා ඕනම කෙල්ලෙක් මේ වගේ කොල්ලෙක්ට ආදරය කරයි කියලා. එදා රෑ පාටිය පටන් ගත්තා. නයනයි එයාගේ මහත්තයයි තව නෑදෑයෝ කීප දෙනෙකුයි හිටියා. අපි සින්දු අහනකම පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා. මම සාමාන්‍යයෙන් බොන්නේ නැති වුණත් එදා යාළුවෝ එක්ක හිටපු නිසා රතු වයින් වීදුරු 2-3ක් බිව්වා. ආකාශ් තමයි අපිට ඩ්‍රින්ක් එක හදලා දුන්නේ. ඇන්ටි තව චුට්ටක් ගන්න. අද මගේ දවසනේ. ආකාශ් මගේ වීදුරුවට වයින් පුරවන ගමන් කිව්වා. ඇති පුතේ මට දැන් පොඩ්ඩක් වැදිලා වගේ. මම කිව්වේ මගේ ඔළුව ටික බර වෙනවා දැනෙන නිසා. පොඩ්ඩක් වැදුනට මොකද? අද නිදහසේ ඉන්න. එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන අමුතු විදිහකට hina වුණා. රෑ 11ට විතර නයනගේ අම්මට හදිසියෙම අසනීප වුණා කියලා කෝල් එකක් ආවා. නයනයි එයාගේ මහත්තයයි හදිසියෙම ඒ පැත්තේ යන්න ලෑස්ති වුණා. අනේ සොරි මාලනී මට යන්නම වෙනවා අම්මව බලන්න. ඔයා ආකාශ එක්ක ඉන්න මම ඉක්මනට එන්න බලන්නම්. නයන කිව්වා. ඒකට කමක් නැහැ නයන. ඔයාලා ගිහින් එන්න. මම මෙහෙ ඉන්නම්. මම කිව්වා. එතකොට ගෙදර ඉතුරුනේ මමයි ආකාශ විතරයි. හැමෝම ගියාට පස්සේ මුළු ගෙදරම නිහඬ වුණා. පිටිපස්සේ වත්ත පැත්තෙන් ඇහෙන රැහැයියන්ගේ සද්දේ ඇරුණම වෙන කිසිම සද්දයක් තිබුණේ නැහැ. මට හොඳටම වෙරි වෙලා තිබුණේ. මම සාලි සෝෆා එකේ වාඩි වෙලා හිටියේ. ආකාශ ඇවිත් මගේ ළඟින් වාඩි වුණා. ඇන්ටි රුවන් අංකල් ගෙදර නැති නිසා පාළුයි නේද? ආකාශ හැමින් ඇහුවා. මම එයා දිහා බැලුවා. ඔව් පුතේ රුවන් එන්නේ මාස 2කට සැරයක්. මම ගොඩාක් වෙලාවට තනියම තමයි ඉන්නේ. මම දිගු හුස්මක් හෙළමින් කිව්වා. මම දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. ඔයා වගේ ලස්සන කෙනෙක් මෙහෙම තනියම ඉන්න එක අපරාධයක්. ආකාශ් කිව්වේ මගේ අත උඩින් එයාගේ අත තියෙන ගම. මට ඒ මොහොතේ ලොකු ගැස්මක් දැනුණා. ඒත් මම එයාගේ අත ඉවත් කරේ නැහැ. මත් වෙලා හිටපු නිසාද මන්දා මගේ හැඟි මගේ පාලනයෙන් ගිලිහෙනවා වගේ මට දැනුණා. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. ඇයි ආකාශ් එහෙම කියන්නේ? මම ඇහුවේ එයාගේ ඇස් දිහාම බලාගෙන. මම ඉස්සර ඉඳලම ඔයාට ආසයි ඇන්ටි. ඒත් ඒක කවදාවත් කියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අද තමයි ඒකට හොඳම දවස. එයා මගේ මූණට කිට්ටු වුණා. එයාගේ ඇඟෙන් එන පර්ෆියුම් සුවඳයි මත් වීමයි එකතු වෙලා මාව අමුතු ලෝකයකට අරන් ගියා. ආකාශ් හරිම මෘදු විදිහට මගේ කොණ්ඩේ අත ගෑවා. පුතේ අපි කරන්නේ වැරද්දක් නේද? මම බොහොම අමාරුවෙන් වචන කලප ගත්තා. වැරද්දක් වුණත් මොකද ආන්ටි
මේක අපි දෙන්නගේ රහසක් විතරයි. මේ මොහොතේ අපිට අපිව විතරයි ඉන්නේ. එයා එහෙම කියමි මගේ ළඟට ආවා. එයාගේ උණුසුම මට දැනෙද්දි මගේ හිතේ තිබුණ හැම බාධකයක්ම දිය වෙලා ගියා. මාස ගණනාවක් තිස්සේ මට නොලැබුණ ඒ පිරිමි මගේ හැඟීම් උපරිමයට ඇවිස්සුවා. මම ආකාශ්ගේ පපුවට තුරුළු වුණා. එයා මගේ නළලට කම්මුල් වලට මෘදු ලෙස හාදු දුන්නා. ඔයා දන්නවද ඔයා කොච්චර ලස්සනයිද කියලා? ආකාශ් කොඳුරලා කිව්වා. අනේ ආකාශ් මට මොනවා වෙනවද මන්දා? මම එයාගේ අත් දෙක තදින් අල්ලගත්තා. අපි දෙන්න සාලේ ඉඳන් එයාගේ කාමරයට ගියා. මුළු කාමරේම අඳුරු වෙලා තිබුණේ. ජනේලයෙන් වැටුණු හඳ එළිය විතර කාමරයට පොඩි ආලෝකයක් දුන්නා. ආකාශ් මාව ඇඳෙන් වාඩි කළා. ඒ ශක්තිමත් පපුව දකිද්දි මට තවත් මාව පාලනය කරගන්න බැරි වුණා. ආකාශ් මම හෙමින් මිමිනුවා. බය වෙන්න එපා මාලනී. මම ඔයාව බලා ගන්නවා. එයා පළමු වතාවට මට මගේ නමින් කතා කළා. ඒක මගේ හිතට ලොකු සහනයක් වුණා. මුළු රාත්‍රිය පුරාම අපි දෙන්න එකිනෙකාගේ උණුසුම වින්දා. ආකාශ් හරිම දක්ෂ විදිහට මාව සතුටු කළා. මගේ තනිකම පාළුව හැම දෙයක්ම ඒ මොහොතේ මැකී ගියා. එයාගේ ශක්තිමත් දෑත් අතර මම සුරක්ෂිතයි කියලා මට දැනුණා. ඒක අමුතුම බැඳීමක්. වයස් පරතරේ සමාජ සම්මතයන් හැම දෙයක්ම ඒ මොහොතේ අමතක වෙලා ගියා. පාන්දර යාමේ නයනලා එන්න කලින් මම ආයෙම මගේ කාමරයට ගියා. ඇඳේ වැතිරිලා ඉන්නකොට මට මතක් වුණේ ආකාශ්ගේ ඒ මෘදු මගේ හිතේ තිබුණේ ලොකු සැනසීමක්. එදා රෑ ආකාශ් මට දුන්න සතුට මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන මතකයක් වුණා. පහුවදා උදේ නයනා ආවට පස්සේ අපි සාමාන්‍ය විදිහට කතා කළා. ඒත් මමයි ආකාශ අතර තිබුණේ කිසිම කෙනෙකුට නොතේරෙන රහසිගත බැඳීමක්. මම ආපහු ගෙදර යන්න ලෑස්ති වෙද්දි ආකාශ් මගේ ළඟට ආවා. පරිස්සමින් යන්න මාලනී. ආයෙත් ඉක්මනට එන්න. එයා මගේ අත මිරිකලා හෙමින් කිව්වා. මම එන්නම් ආකාශ්. මම hina වෙලා කිව්වා. මම ආපහු ගෙදර ආවේ මගේ හිතේ ලොකු වෙනසක් එක්ක. රුවන්ගේ එනකම් මම බලාගෙන හිටියේ. ආකාශ එක්ක ගත කරපු ඒ රාත්‍රිය මගේ හිතේ හැමදාටම නොමැකෙන විදිහට සටහන් වුණා. ඒක හැම්මෙන් සිද්ධ වුණ දෙයක් වුණත් ඒකෙන් මට ලැබුණු සතුට සහ තෘප්තිය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඒ අමුතු බැඳීම මගේ ජීවිතයට අලුත් පාටක් එකතු කළා.